අනේ දෙවියනේ කොහොම හරි මගේ අංජරාම් නායක මහත්තයව කොහොම හරි දහස් කරලා දෙන්න ඕනේ. මේ 29 වෙනිදා කොහොම හරි අප දීලා යාවනි දොස්කටම දහස් කරලා දෙන්න ඕනේ. වහන්සලාගේ දේ මම බලාපොරොත්තු වෙනවා. වහන්සලා තමයි අපිට ඉන්න පිටට ඉන්න එකම දෙවිගොල්ලෝ. නොපෙනෙන දෙයයන් තමයි මට වටින්නේ. පේන දෙවියෝ තමයි මිනිස්සුયો. නොපෙනෙන දෙවියෝ බලවත්. ඒ නිසා ඔබ වහන්සලා ගාවට ආවෙම මම ඒ දීන් ඉෂ්ට කරගන්න. වහන්සලාට ගොඩාක් වටිනවා මට මේ උදව් කරන්න උපකාර කරන්න. මල්ලේ මල්ලිව දැකලා පුරුදුයි. මල්ලි නේද කෝවිලේදී හම්බුනේ? ඔව්. මල්ලි මොකද මේ කෝවිල් යන්නේ? රංජන් රාමනායක මහත්තයාගේ ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන. මම රංජන් රාමනායක මහත්තයා වාදියෙක් තමයි. ඒක නිසා රංජන් මහත්තයාට මේ අවස්ථාවේදී මම කෝවිල්ට ගිහිල්ලා ආශිර්වාද ලබා ගත්තා. රංජන් රාමනායක මහත්තයාට නිදොස් කොට නිදහස් කරන්න ලැබෙන්නේ කියලා ඉල්ලීමක් කරා දෙවියන්ගෙන්. දෙවියෝ තමයි අපිට පිටට ඉන්නේ. මොකද මේ මිනිස්සු අපිට දැන් හැමෝම කෙලින්කම් දක්වනවා. ඒ නිසා අපි දෙවියන්ගෙන් ආසුබාදාමින් තමයි බලාපොරොත්තු වෙන්නේ රංජන් මහත්තයාට නිදහස. අයියත් ගියානේද කෝවිලට? ඔව් මල්ලි මාත් කෝවිලට ගියා. අපි සාමාන්‍යයෙන් සිද්ධාස්ථාන වලට අපේ පූජනීය ස්ථාන වලට යන එක සාමාන්‍ය දෙයක්. මොකද අපි අපේ තියෙන YouTube channel එකක්. අපේ YouTube channel එක තමයි ලක්ෂ්මන් වීඩියෝ හෝම් ආයතනය. ඒ කියන්නේ LVH කියන ආයතනය. මේ වෙනකොට මිලියනයක් ලක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවක් අපේ YouTube channel එකත් එක්ක බැඳී ඉන්නවා. ඉතින් අපි ඇත්තටම ඇත්ත සත්‍ය තොරතුරු තමයි ජනතාවට ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. අපි මේ රටේ ලෝකේ අත්‍යවශ්‍යම දේවල්, ඒ කියන්නේ රටේ ලෝකේ වෙන්න ඕනි දේවල්, වෙන්න ඕනි ක්‍රියාකාරකම් සහ ඒ සියලුම දේවල් අපේ YouTube channel එක හරහා අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබ සියලුම දෙනා කර යුත්තේ අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන එක. අපි ඒකත් මතක් කරන ගමන් මේ පාර අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ පොඩි රංජා. එහෙම නැත්නම් ඔබතුමාට තවත් නමකින් ආමන්ත්‍රණය කරනවා. One shot 2 කියන නම මේ වෙනකොට රටේ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තිනවා. රංජන් රාමනායක වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න, කැප වෙලා ඉන්න එතුමා ළඟින්ම එතුමත් එක්ක පුංචි කාලේ ඉඳන් ආශ්‍රය කරන දැවැන්ත චරිතයක් තමයි මේ One Shot 2. එහෙම නැත්නම් පොඩි රංජා කියන්නේ. අද අපි එතුමත් එක්ක තමයි සංවාදයේ දෙන්නේ. එහෙනම් අපි එතුමත් එක්ක සංවාදයේ දෙන්න පටන් ගමු. ආදරණීය ජනතාවෙන් මම ඉල්ලීමක් කරනවා රංජන් රාමනායක මහත්තයාට ආදරය කරන ජනතාව මේ අවස්ථාවේදී මෙම channel එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අමතරව subscribe කරන්න, ඊට අමතරව bell icon එක touch කරන්න. මගේ සියලු තොරතුරු හා රංජන් රාමනායක මහත්තයා මම හිටපු කාලයත් එක්ක රංජන් රාමනායක මහත්තයා නිදහස් වෙලා ඇවිල්ලා පළවෙනි මාධ්‍ය අමුව ඉදිරිපත් කරන්නේ මේ channel එකෙන්. ඔබලා සියලු දෙනා මේ channel එකත් එක්ක රැඳී සිටින්න. මේක සාධාරණද අසාධාරණද කියලා ඔබලාට වැටහෙයි ඉදිරියට. ඔය ජඩ මේ social media වඩා වෙනස් රංජන් රාමනායක මහත්මයා වෙනුවෙන් හඬක් නගන එකම channel එක තමයි LVH කියන channel එක. ඒ channel එකත් එක්ක රැඳී ඉන්න. හොඳ දේ නරක දේ සෑම දෙයක්ම ඇත්ත නැත්ත ඇත්ත තිත්ත හැම දෙයක්ම ඕගලන්ට බලා ගන්න
පුළුවන් වෙයි. ඔබට ස්තුතියි. ඉතින් අපගේ ප්‍රේක්ෂකෙන්ට මම කියන්න කැමති මං එදා කතා කරනකොට කිව්වා මං කලාකාරයෙක් විදිහට මං මේ නළුවෙක් විදිහට තමයි ඔබට මුලින්ම අපි හමුුනේ. ඉතින් මට මෙතුමගේ මූණත් දැකලා පුරුදුයි ඒ චිත්‍රපටි වගේ ඔබතුමා චිත්‍රපටයක රංගපෑවමට මතක හැටියට. ඔව් මම චිත්‍රපටි ගණනාව රංගපෑවා. ඊට අමතරව මෑතකදී නාලිකාවක විකාශනය වෙන සිදු ටෙලිඩ්‍රාමා එකේ. ඔව්. ඒකේ මම රංගපාලා තියෙනවා 178 වෙනි කොටස. YouTube channel එකෙන් බලන්න පුළුවන්. මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ඉන්නවනම් රසිකයෝ ඉන්නවනම් බලන්න පුළුවන්. මම කවුද කියලා හොයාගන්න පුළුවන්. මම ගොඩක් කලාකාමී වෙලා ඒට අමතරව මම රංජන් රාමනායක මහත්මයාගේ ලීඩර් ෆිල්ම් එක ඇඩ් කරලා තියෙනවා. ඔව්. ඉතින් ඒකත් මතක් කරනකම මම කිව්වා වගේම අපිට අද මම කිව්වා සාමාන්‍ය ජනතාව අපේ ප්‍රේක්ෂකයෝ අතරට අපි යනවා. අපේ කලාකරුවෝ අතරට යනවා. මොහු එක පැත්තකින් ගත් කල මොහු කලාකරුවෙක්. අනිත් අතින් ගත් කල මොහු රංජන් හිතවාදියෙක්. රංජන් සමගම රැඳී ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට මම මතක් කරන්න කැමති මෙතුම මතක ඇති කියන්නේ රංජන් මහත්මයා රංජන් රාමනායක අපේ නළුවා ඔහු සිරගත කරන අවස්ථාවේදී ඒ වාහනේ ඉදිරිපිටට පැමිණිලා එක හෙලාම කියා සිටියේ රංජන් රාමනායක 2 මම වංචොට් 2 මම කියලා කිව්වේ මෙතුමා. ඉතින් මෙතුමා දැන් මට අහම්බෙන් කෝවිලේදී මුණ ගැහුනේ. ඉතින් මෙතුමත් එක්ක සංවාදයේ දෙන්න මම පොඩ්ඩක් හිතුවා. ඉතින් අපිට කියන්නකෝ බලන්න මේ ඔබතුමාගේ රංජන් සමග යෙදෙන සංවාදයේ එහෙම නැත්නම් රංජන් එක්ක තියෙන ලැබැඳියාව හිතවත්කම කොපමණ කාලයක් පමණ වෙනවද? මම කුඩා අවදී ඉඳන් අවුරුදු 8 ඉඳන් එතුමා ගාව මම ජීවත් වුණේ. ඔව්. මම එතුමාගේ ගෙදර වැඩට හිටියේ. ඒ ගාම ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ එතුමාගේ මම රසිකයෙක් මුලින්ම. ආරම්භයේ රසිකයෙක් හැටියට මම එතුමා ගාවට ඊට පස්සේ යනවා. එතුමා මට කියනවා මේ ජීවිතේ ඔයා ඉගෙනීමට මුල් තැන දෙන්න පුතේ. ඔයා ඉගෙනගෙන ඉවරලා මගේ ගාවට එන්න මම ඔයාට එදාට මගේ ගාවට ගන්නම් කියලා. ඊට පස්සේ තැන් දෙකකදී විතර දැන් අවස්ථා එකකදී දෙකකදී විතර මම ප්‍රතික්ෂේප වෙන රංජන් රාමනායක මහත්තයා මාව රිජෙක්ට් කරනවා. ඒ රිජෙක්ට් කරන අවස්ථාවේදී මම රංජන් මහත්තයා ඊට පස්සේ මම කරන දේ ආපහු මම මේ ගෙදර ඉන්න කනගාටුවේ. ඒ කියන්නේ මම ලංකාවේ ආසම කරන චරිතය තමයි රංජන් රාමනායක මහත්මයා. ඒ මහත්තයාගේ රන් සමල ජෝඩුව වගේ සින්දු බලනවා. රජවංශ එකෙක් වගේ ෆිල්ම් එක. එතකොට ඒ වගේ ගොඩාක් ෆිල්ම් බලලා තියෙනවා. එතකොට එතුමා මට ආදරය නිසා තමයි එහෙදී මට කිව්වේ. එතකොට මට පේන්නේ ඔබතුමා රංජන් රාමනායක කියන දැවැන්ත චරිතය වෙනුවෙන් ඔබතුමා ඕනම දෙයක් කරන්න පෙළඹෙන. ඔබතුමා ඒ සම්බන්ධයෙන් එතුමා වෙනුවෙන් ඔබතුමා ඕනම දෙයක් කරනවා. ඒ වගේ අදහස්. ඔව්. අනිවාර්යෙන් මම කරනවා. මම මරණ දඬුවමට යන්න උනත් ලෑස්ති. මම මැරෙන්න උනත් බය නැහැ. එතුමා වෙනුවෙන් මගේ ජීවිතේ පරිදුවට තියලා ඕනම වැඩක් කරන්න එතුමා වෙනුවෙන් නැගී සිටින මම කැමතියි. ඔබතුමා කියන්නේ මේ දේශපාලන මණ්ඩලය මේ ඊයේ පෙරේදා රංජන් රාමනායක මහත්මයා අපිට මූලික වශයෙන්ම එළියට එන්නේ මේ හඬපට නිකුතුවත් සමග. ඒ හඬපට නිකුතුවට මූලික අඩිතාලම වෙලා තින්නේ කවුද? කොහෙන්ද මේක උනේ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක මම කියන්න කැමති ඔබතුමාට මේක නඩුවක් කටයුත්තක් නිසා උසාවිය යන නිසා ඒ මේ ඉදිරිපත් කරපු හඬපට නිකුත් කරපු පුද්ගලයායි ඒ මාධ්‍යයයි මම දන්නවා. එම නිසා මට මේ අවස්ථාවේදී හඬපට ගැන කියන්න බෑ. හේතුව මොකද නඩු කටයුත්තක් නිසා ඒ පුද්ගලයා නමත් මම දන්නවා. එතුමත් ඒ මිනිස්සයා කවුද කියන කෙනෙක් දන්නවා. ඒ නිසා මට කියන්න බෑ මේ අවස්ථාවේදී. අනිවාර්යයෙන්. ඔබතුමාට මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ මොකද්ද මේ වෙලාවේ අපේ රංජන් රාමනායක මහත්තයා මාධ්‍යයට පැමිණෙන්නේ නැහැ. ඔහුට මේ වෙලාවේ මාධ්‍ය දෙන්නේ නැහැ. ඉතින් ඔබතුමා රංජන් රාමනායක වෙනුවෙන් මේ ප්‍රේක්ෂක ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ එතුමාගේ ඉල්ලීමක් හැටියට? මම ප්‍රේක්ෂකයන් ඉල්ලීමක් ඉල්ලන්න තියෙනවා. මේ ජඩ සෝෂල් මීඩියා වල එතුමාගේ ප්‍රතිරූපය හානි කරන්න හදනවා. හදලා ඉවරයි, කරලා ඉවරයි. රටේ 80%ක්ම මිනිස්සු ඒ මනුස්සය ගැන වැරදි විදියට වැරදි ආකල්පයකට හිතාගෙන ඉන්නවා. මේ කනගාටු වෙනවා ඒ සෝෂල් මීඩියා මේ මඩ ගහනවා. ඒ සෝෂල් මීඩියා මට කවදාවත් කතා කරලා නැහැ. ඒගොල්ලන්ගේ මඩ ප්‍රචාර වලට මම හෙරේ වෙන නිසා මට සතුටුයි. ඔබතුමන්ලාගේ LVH කියන YouTube channel එක මේ අවස්ථාව දීපු එක ගැන ගොඩක් සතුටුයි. මගෙන් ඉදිරියට ඔබතුමන්ලාට මාව අවශ්‍ය වුණොත් ඕනම වෙලාවට මට අමතන්න. ඕනම වෙලාවක මම ඔබතුමන්ලත් එක්ක පෙනී සිටිනවා. ඔබතුමන්ලා වෙනුවෙන් නැගී සිටිනවා.
හඬක් නගනවා රංජන රාමනායක වෙනුවෙන්. මේ අවස්ථාවේ ඔබතුමන්ලා දීපු දේ ගැන මම සතුටු වෙනවා. එතකොට අපේ ඔබගෙන් තවත් අහන්න කැමති රංජන රාමනායක මහත්මයාට තනි අතින් අප්පුඩි ගහන්න බෑ. ඔය මූලික හේතුව වෙලා තියෙන දුරකථන සංවාදයේදී අනිත් පාර්ශවයේ දුරකථනයේ රැඳී සිටින අනිත් පාර්ශවයත් මේකට එකහෙලා වග කියන්න ඕනි වගේ දෙයක් තමයි මට දැනෙන්නේ. මොකද හේතුව දැන් ඒගොල්ලෝ ගාවත් හඬපඩ තිබුණා නම් මීට කලින් එළියට දැම්ම නම් හොඳයි කියලා වගේ තමයි මට දැනෙන්නේ. දැන් ඒ ඔක්කොම හොර රහසගතව ඉඳලා මෙතුමා මේ හඬපඩ ටික මෙතුමාගේ කොමාරි එළියට වැටීමත් සමග මේ ටික එළියට වැටුනේ නැත්තම් තමයි වැරද්ද මට පේන හැටියට. මොකද ගොඩක් සංවාදයේ දීලා තියෙන යම් යම් ප්‍රශ්න ගැටලුත් එක්ක නමුත් අපි 100% කියන්න බෑ. එතුමත් අර පොඩ්ඩක් ආගමට දහමට පොඩි වචන දෙක තුනක් කොමාරු වෙලා එතුමා පොඩ්ඩක් ඉතින් මේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ගැන මොකද කියන්නේ? ඔව් මම ඒ අවස්ථාවේ ඇත්තටම මට ලොකු මේ සතුටුයි. ඔබතුමා ඇත්තටම හොඳ දේවල් ගොඩක් අහනවා. හරිද? වැරදි දේවල් තියෙනවා මගෙන් අහන්න ඕනම වෙලාවක. ඒක මම බය නැහැ කතා කරන්න කැමති. මෙහෙමයි. රංජන රාමනායක කියන මහත්මයා රංගපානවා චිත්‍රපටයක. ඔව්. සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ. ඔව්. ඒකේ ඉන්නේ මේ සිද්ධාර්ථට මේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තට. එතකොට එතුමා ඔය කියන මේ හඬපටේ ඒ ගැන ගවේෂණය කරනවා. ඒ කියන්නේ කොහොමද වුනේ? මොකද එතුමාට බෑ ලංකාවේ ජනප්‍රිය පුද්ගලෙක් එතුමාට බෑ ගිහිල්ලා රට වටේ ගිහිල්ලා අනේ මේක කොහොමද වුනේ කියලා හොයන්න. මොකද මේ මිනිස්සයාගේ පස්සෙන්ම රසිකයෝ පිරීලා ඒ තරමට. මේ ඒක නිසා මේ මිනිස්සයා මේ සාමාන්‍ය දුරකථනයෙන් කතා කරලා ඒ වගේ ස්ටඩි කරලා ගවේෂණය කරලා තමයි ඕනම දෙයකට දැන් නඩු මේ සාමාන්‍ය ඉන්ටර්විව් එකකට වුණත් එන්නේ එයා හැමෝත් එක්කම කතා කරනවා. කතා කරලා දුරකථනෙන් කතා කරලා සංවාදයට ඉදිරිපත් වෙන ඉස්සෙල්ලා එයා විස්තර ඩීටේල්ස් ගන්නවා. දුරකථනෙන් හිතවත් පිරිසක් ඉන්න එතුමත් එක්ක හැමෝන්ගෙම ඒවා විස්තර අරගෙන තමයි මාධ්‍යයක් ඉස්සරහා මේ ඔය තියෙන්නේ දේශපාලන වැඩසටහන් වලට සෑම වැඩසටහනම ඉදිරිපත් වෙන්නේ එම නිසා. අනිවාර්යයෙන්. ඔබතුමා මේ රංජන්ගේ ටී-ෂර්ට් එකක් මේ ඇඳගෙන මොකද්ද මේ කරන්නේ? මේ මොකද්ද මේ රංගපෑමක්ද රංගනයක්ද නැත්නම් කවුරු හරි විසින් එළියට දානවද මොකද්ද මේ තත්ත්වය? ඔබතුමා සොව කැමැත්තෙම මේ ඉදිරිපත් වෙනවද? කොහොමද මේක හම්බ වුනේ? මේම කියන්න ඕනේ මහත්තයෝ. ඔබතුමා ඔය දෙන ටෝක් වලට මම නම් බය නැහැ. හරිද? මම කතා කරන්න දේ මම නියමට කතා කරනවා. හරිද? මට මේ ටී-ෂර්ට් එක කවුරුවක්වත් දීලත් නෙවෙයි. හරිද? කාටවත් මේ මාව කඩේ යවලත් නෙවෙයි. හරිද? මේක මගේ සුව කැමැත්තෙන් එතුමා පළවෙනි සැරේ අප දුන්නා. ගත්ත අත්අඩංගුවට. ඊට පස්සේ දෙවෙනි සැරේ තමයි මේ මනුස්සයා මේ ආපහු අත්අඩංගුවට. ඒ අත්අඩංගුව ගත්ත වෙලාවේදී එතුමාව මම දැක්ක මේ රූපවාහිනී මාධ්‍යකින් මෙතුමා අත්අඩංගුවට ගන්න. ඒ අවස්ථාවේදී මම කරපු දේ මම එදා රෑ 10 මාට 11ට වගේ මම එළියට බහින්න ඇවිත් එදාම පොලිස් ස්ටේෂන් එකට යන්න පොලිසියට යන්න දෙමටකොඩ අපරාධ අංශයට යන්න හදනකොට මගේ ගෙදරින් මගේ අම්මා කිව්වා පුතේ යන්න එපයි කියලා. හරිද? උදේට යන්න කිව්වා උසාවියට බලලා. ඊපස්සේ උසාවිය දවසේ මම ටක් ගාලා ආපහු බැලුවා මගේ මේ ෆෝන් එකෙන් YouTube channel එක බලලා ඊට පස්සේ ඒ මාධ්‍යෙන් දාලා තිබ්බා මේ රූපවාහිනී මාධ්‍යෙන් දාලා තිබ්බා. ඒක නිසා මම ගියා ඒ වෙලාවේදී මේ උදේ ගංගොඩවිල උසාවියට රංජන රාමනායක මේ උසාවියට කැඳවනවා කියලා. ඒ වෙලාවේදී මම එතනට ගියා. ඒ ගියේත් මට එතුමා දුන්නා එතුමාට හම්බුණා බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් විදියට මේ ටී-ෂර්ට් එක හම්බෙලා තියෙනවා සිංගප්පූරුවේදී. ඒ හම්බෙච්ච වෙලාවේදී මම මේ ටී-ෂර්ට් එක මට තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා මට තෑග්ග වශයෙන් එතුමා මේ ටී-ෂර්ට් එක දුන්නා. එතකොට ඒ අවස්ථාවේදී මට ආසාව ඇති වුණා මෙතුමා වෙනුවෙන් නිහඬව නොබියවම ඉදිරිපත් වෙලා මෙතුමා හඬක් නගන්න ඕනයි කියලා මේ අසාධාරණ වෙච්ච වෙලාවේදී. ඒකයි මේ ටී-ෂර්ට් එක ඇඳගෙන එතෙන්දී මම ඉදිරිපත් වුණේ. පැහැදිලි. අපි දැක්කා අපි මේ මුළු රටම ලෝකෙම දැක්කා ඔබතුමා ජිප් එක ඉදිරියට පැනලා ඒ වාහන ඉදිරියට පැනලා ඔබතුමා හඬ නගනවා රංජන් රාමනායක වෙනුවෙන් දැනුත් චරිත වෙනුවෙන්. ඉතින් අපි තවත් අහන්න මේ හඬපට අස්සේ එක එක හුටපට තියෙනවා. මේ ඇත්තද මේ කතන්දරේ මේ එක එක නිලියොත් එක්ක එක එක කාන්තාවොත් එක්ක මේ අනවශ්‍ය ලෙස හැසිරුණා කියන කතාව ඇත්තද ඔබතුමා ළඟ හිටිය පුද්ගලෙක් හැටියට දැනගන්න ඕනේ. හරි. මේ මම එක දෙයක් අහන්න. ඔබතුමා කලාකාරයෙක්නේ. ඔව්. ඔබතුමා කලාකාරයෙක්. එතකොට ඔබතුමාට හම්බෙනවා රංගපානකොට ඔය නල් නිලිය හම්බෙනවා. හම්බෙනවා. නළුව ඕනේ නැහැ උදාහරණයක් ගමු. නිලිය හම්බෙනවනේ.
නිලියොත් එක ඇසුරු පවත්වනවා. සාමාන්‍යයෙන් යාළුකම් මිත්‍රත්වය පවත්වනවා. හරිද? එතකොට රංජන් රාමනායක කියන පුද්ගලයා ඒ වගේ මිනිස්සෙක්. එතකොට එයාත් ඇටමස්ලේ නහර තියෙන මිනිස්සෙක්. රහත් වෙලා නැහැ. ඒකයි ඇත්ත. තිත්ත වුණත් ඇත්ත කියන්න ඕනේ. ඒක නිසා එතුමා ඊට පස්සේ නිලියෝ ඉතින් මෙතුමාට කතා කරනවා රංජන් අයියේ කොහොමද සැප දුක් අහනවා. එතනදී වල්පල් කතා කරනවා. කුණුහරුප කතා කරනවා. මොකද මේ මිනිස්සු විතර නෙවෙයි කුණුහරුප කතා කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගොල්ලෝ පාවා, ඇමති ගොල්ලෝ පාවා කුණුහරුප කතා කරනවා. මොකද මේ මිනිස්සයා කියලා මේ සිවුර පුරවන සිවුරක් දාගත්ත හාමුදුරු ගොල්ලෝ ඉන්නේ. මේක බෞද්ධ රටක් වුණාට බුදුහාමුදුරුවන්වත් විකුණන් කරන රටක් මේක. මේක බුදුහාමුදුරුවන්ගේ මේ සිවුරටයි නිග්‍රහ කරන මේ ඉන්නවා සිංහල ලේ කියනවා. අරලේ මේලේ කියලා ඔය දේශපාලනය කරලා බුදු බල සේනාව අර සේනාව කියලා කරනවා. ඒවා මොකද්ද මේ රටේ කරන්නේ මහත්තයෝ? ඒක වැරදි. එතකොට මේ අපිට තව දැනගන්න ඕනමක් තියෙනවා මේ මොකද්ද මේ බෑක් සයිඩ් කතාවක් මේ කතන්දරයක් ඊයේ පෙරේදා එළියට ආවා ඔබතුමාගේ මේ වගේ මොකද්ද මේ කතාව ඇත්තක්ද මේ? ඔබතුමාටත් දැන් බෑක් සයිඩ් උවමනා වෙලා වගේ. ඒ කියන්නේ බෑක් සයිඩ් දෙකක් ඇහුවා දෙන්නෙක් ඇහුවා. ඔය කතන්දරේ. මේ එක YouTube channel දෙකකින් ඇහුවා. මේ උසාවි දවසෙත් ඇහුවා ඊට පස්සෙත් ඇහුවා. તો බෑක් සයිඩ් ආසාවක් තියෙන ඈන් තමයි ඒක. දැන් මහත්තයට බෑක් සයිඩ් ආසාවක් ඇවිල්ලාද කොහෙද ඒ දෙන්නටම වගේ. මෙහෙම බෑක් සයිඩ් කියන කතාව හරිද? ඕක සුද්ධ සිංහලෙන් කියමුකෝ. බෑක් සයිඩ් ඉංග්‍රීසි කැලිය ඕනේ සිංහලෙන් කියමු. බෑක් සයිඩ් කියන්නේ පස්ස පැත්ත. તો පස්ස පැත්ත පාවිච්චි කරන්න මේ එක එක්කෙනාට ආසයි. හරිද? දැන් සමහරක් විට මටත් ආසයි හිතෙන්න පුළුවන්. ඒ පැත්තේ කරලා නැහැ නේ. හැමදාම කරන්නේ ඉස්සරහ පැත්තට විතරයිනේ. ඒතර පස්ස පැත්තටත් කරනවානේ. ඉතින් පස්ස පැත්තටත් කරන්න ආසාවක් ඇති. ඒ කියන්නේ මේ සුද්ධ සිංහලෙන් කියනවා නම් මේ හොඳට යනවනේ. හොඳ හිරට යනවා ඉතින් පස්ස පැත්ත. ඉස්සරහ පැත්තේ කරනවා කොහොම මේ මොනද කෙරුවට පස්සේ ඒකට කිසිම දැනීමක් නැහැ. මොකද අද මේ එළවලු බතු එක આવොත් හෙට ෆ්‍රයිඩ් රයිස් එක කන්න ආසයි. ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා රංජන් මහත්තයත් ඒම ආසයි. ඒ වුණාට මමත් ආසයි. රංජන් මහත්තයා විතර නෙමෙයි මමත් ආසයි. මමත් ඒ වගේ කරලා තියෙනවා. හරිද? ඒ වුණාට ඕකේ ඒක නෙමෙයි ඇත්ත. ඔය වගේ කුණුහරුප කතා අහන්න නැතුව මහත්තයෝ වැදගත් දේවල් අහන්න රටේ මිනිස්සුන්ට වැදගත් විදියට කතා කරන්න මට මේ කැමතියි. මොකද මේ ඔය ආපු නිසා ඔබතුමාට මම විස්තර කිව්වේ. ඔය බෑක් සයිඩ් කතන්දරේ මේකයි. තමන්ගේ සුව කැමැත්ත. අනුන් කරන දේවල් තමන් කරන්නෙත් නැහැ. තමන් කරන දේවල් අනුන්ට කියන්නෙත් නැහැ. ඔය මාධ්‍යයෙන් දැක්කේ ඔය වගේ මේ හඬපට විතරයි. හඬපට දැක්කට ඔය මාධ්‍ය හඬපට ඔය එතුමාගේ දුක් විඳගෙන මේ පේමන්ට් එකකින් ඉඳන් එතුමා ජනප්‍රිය නළුවා වුණා දුක් විඳගෙන ආවේ. පස් හෝල්ඩ් එකේ බුදියාගෙන ඉඳලා ගෙදර ඉඳන් ඇවිල්ලා ඒව කරගෙන ජනප්‍රිය පුද්ගලෙක් වුණා. අන්තිමේදී මේ මිනිස්සයාගේ ඔය ළඟ හිටපු මේ හිතවත් කෙනෙක් එතුමා ගාව සේවය කරපු පුද්ගලයා තමයි හඬපට එළියට දාලා තියෙන්නේ. ඒක දැකලා මිනිස්සු වියරු වෙලා ඔයට වඩා දේවල් ඇති මහත්තයෝ YouTube වල ෆොටෝස් දැකලා තියෙනවා මම. වාක්‍යයෙන් කියන්නේ ඉතින් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරනකොට ඒගොල්ලන්ට කතා කරන්න කවුරුත් නැහැ. ඒගොල්ලන්ට බයයි. එතකොට රංජන් රාමනායක කියන අහිංසක කලාකාරයෙක් මේ ඕනම දෙයකට නම්‍යශීලී වෙන හොඳ මිනිස්සෙට මඩ ගහන්න මිනිස්සු ඉන්නවා. හැබැයි ජනතාවයි මම එක ඉල්ලීමක් කරනවා. ජනතාවනි නිහඬව බලාගෙන ඉන්න. සෝබාදාමය කියන දේ තියෙනවා. දෙයියෝ ඉන්න මේ රටේ. හරිද? බුදුන් දෙයියෝ ඉන්න. මේ එක ගලක් ගැහුවට ගල් 100ක් ගහන්න එපයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒක නිසා අපිට එක ගලක් ගැහුවට කමන්නේ අපි ගල් 100ක් ගහන්නේ නැහැ. ඒ වුණාට සිත ධම්ම වේදී කර්මය ඒගොල්ලන්ට පරිසම් දෙනවා. ළඟදීම බලාගෙන ඉන්න. ඒ වගේම ඒ අහිංසක මිනිස්සයාට මේ සාධාරණ ඉෂ්ට කරන්න ඕගොල්ලෝ රැඳිලා ඉන්න දැන්. හරිද? මම තව පොඩ්ඩකින් මම ඕගොල්ලන්ට කියන්න විස්තරේ කරන්න ඕනේ මොකද්ද කියලා. රංජන් රාමනායක කියන පුද්ගලයාට ආදරේ නා ඕගොල්ලෝ ඔහොමම ඉන්න. ඉතින් ඔබ මේ වෙනකොට රංජන් රාමනායක මහත්මයාත් හිරේ ඉඳගෙන මේ තට්ටේ ගාලා ඉන්නවා. ඔබත් මේ තට්ටේ ගාගෙන ඔබතුමාට පුළුවන් මේ තට්ටේ ගාගෙන අර මේ තැන් වලට බහැලා ටී-ෂර්ට් ඇඳගෙන ගිහිල්ලා මේ ජනතාවට කතා කරලා පෙරලියක් කරන්න මොකක් ඔබතුමාගේ අරමුණ මොකද්ද මේ බහැලා යන එකේ තේරුම මේ කරන වැඩේ තේරුම මොකද්ද අරමුණ? මගේ අරමුණ රංජන් රාමනායක වාදියෙක් නේ මම 1 ඒ කියන්නේ මගේ නමයි මගේ මං එතුමාගෙන් ජීවත් වුණා නම් බත් වෙලා කරි කාලා තියෙනවනේ ඒ නම්බුව තියන්න මම
මේ කැමති ඒ කියන්නේ මොකද මේ නම්බුව තියන්න තමයි මම එදා උසාවියට ආවේ. ඇවිල්ලා එතනදී මම පෙනී සිටියේ මේ අවස්ථාවේදී එතුමාගෙන් කාලා බීලා ඒ මිනිස්සයාගෙන් සල්ලි එහෙම අරන් ගිය අමාත්‍යාංශයේ හිටපු පුද්ගලයෝ උදව් ගත්ත මිනිස්සු හැමෝම අද එතුමාට කවුරුත් නැතුව ඉන්නවා. ඒ නිසා මම ඉදිරිපත් වුණා උසාවියේදී අද කියන්න කැමති එතුමා වගේ කෙනෙක් මේ කොහෙවත් නැහැ. එතුමා පාරයකට බැස්සත් නැති බැරි මිනිස්සෙක් හම්බුනොත් රුපියල් 5-10 වෙනි මිනිස්සු දෙන්නේ. රුපියල් 100ක් දෙන්නේ. ඊට පස්සේ ගෙදර ආවොත් කවුරු හරි සහෝදරයෙක් හරි මල්ලි කෑවද මල්ලි? මොන හරි කම් එහෙම. ඒ මිනිස්සයාගේ පිගාන තියනවනම් බත් කකා ඉන්නවනම් ඒ පිගානෙන් මේ ගෙදර ඉන්න වැඩට ඉන්න අයියා කෙනෙක්ට කියනවා මේ අයියේ මේ මෙයාට කැම ටිකක් බෙදලා දෙන්න. කන්න දෙන්න මේ මල්ලිට ඉස්සලම. ඒ කියන්නේ ඔබතුමා කියනා වගේ එතුමා එවැනි හොඳ චරිතයක්. එතකොට මේ ඔබතුමා දැන් කන බොන වෙලාවේ සහ මේ වසර ගණනාවක ආශ්‍රේ කාලය තුල දැන් මේ මිනිස්සු කතා කරන දේවල් හඬපට හරහා මේ මිනිස්සු දැන් එළියට දාලා තිනවා. දැන් රත්නපුරේනේ එතුමා දේශපාලනයේ මුලින්ම එන්නේ ඡන්ද 2 ලක්ෂ ගණනක් කරගෙන තමයි එන්නේ. එතකොට රත්නපුරේ ආවට පස්සේ මේ ප්‍රේක්ෂකයෝ මෙතුමා නළුවෙක්නේ යන ඕන දැනක ප්‍රේක්ෂකයෝ යම් එහෙම හොර වැඩ කරන්න පුළුවන් කමක් මන් දකින්න හැටියට නැහැ. එතකොට ප්‍රසිද්ධම නළුවෙක්. ඉතින් මේ වෙලාවේදී දැන් මේ කියන හැටියට රංජන් ගෙදෙට්ට එක කාන්තාවෝ ගෙනාවා එක නිලියෝ ගෙදෙට්ට ගෙන්න ගත්තා ආවා කෙනකොට දැන් ඔබතුමා මේක දැක්කේ නැද්ද? ඔබතුමා කොහෙද හිටියේ මේ වෙලාවේ? ඔව් මම පළවෙනි උත්තරේ දෙන්නම්කෝ. එතුමා මුලින්ම කටාන ආසනයේ සංවිධායක හැටියට හම්බුණා UMP මේ පාක්ෂයෙන් හම්බෙලා කටාන ආසනයේ ජයරාජ් පනන්දුපුල්ලේ මහත්මයා තමයි ඒ කාලේ හිටිය ඇමති. එතුමා දේශපාලනය කරනකොට පොකට් මීටින් එකකදී ජයරාජ් පනන්දුපුල්ලේගේ මැර කොල්ලෝ දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් විතර ඇවිල්ලා බයික් වලින් මේ වුම් ගාලා බයික් වලින් කැරකෙව්වා. මම ඒ අවස්ථාවේ හිටියා. හරිද? ඒ කටානේදී. ඊට පස්සේ ඒවට සැලුන් නැහැ රංජන් රාමනාය මහත්තයා. හරිද? ඊට පස්සේ එතුමා ඒ පළාතෙන් ඊට පස්සේ එතුමාට රෝස් පනාන්දු කියන මහත්මිය නීතිඥ මහත්මිය තමයි කටානාසනේ රංජන් රාමනායකට ඇටැක් කරා. ඒ කියන්නේ රංජන් රාමනායකට නොදී රංජන් රාමනායකව එළවන සයිස් එකටම රෝස් පනාන්දු මහත්මිය ඉදිරිපත් වුණා. රනිල් වික්‍රමසිංහ මේ තුමාට කියලා මේ ඊට පස්සේ කරපු දේ රංජන් මහත්තයව කෙලින්ම දැම්ම රත්නපුරේ දිස්ත්‍රික්කයේ මේ පළාත් සභාවට සබරගම පළාත. ඔව් සමාවෙන්න. මේ සබරගමේ පළාත් සභාවට දැම්මා. දාපු වෙලාවේදී ඊට පස්සේ තරම් කරන්න දැම්මේ හිටියා මේ මහිපාලේ හෙරත් මහත්මයා. එතකොට එතුමාත් එක්ක මේ තරඟ කරන්න කරට තරඟ කරන්න එකම සුදුසා හැටියට කලාවේ මේ සුපර්ස්ටාර් වන් ෂොට් රංජන් රාමනායක මහත්තයාව ඉදිරිපත් කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවස්ථාවේදී සබරගමුවේ පළාත් සභාවට හොඳම සුදුසා හැටියට දැම්ම රංජන් රාමනායක මහත්තයා. රත්නපුර ප්‍රදේශයේ දේශපාලන කටයුතු වල නිරත වෙනකොට එතුමත් එක්ක මේ කාන්තා සම්බන්ධ කියන්නේ ඒ කාන්තා පිරිස එක්ලොක් වුණා ඒක රාශි වුණා. එතකොට යම් කතාන්දර මොන හරි මතවාද ඇති වුණාද රත්නපුර? ඔව් ඒ වගේ මතවාද ආවා. ඒ කියන්නේ ඉතින් මේ කාන්තාව ඉතින් කැමති රංජන් රාමනායක කියන්නේ විජේ කුමාරතුංග මේ සීමතානං නේ අපේ සීන කුමාරයා එතුමා විජේ කුමාරතුංග මහත්මයා කියන්නේ එතුමාගේ අක්කගේ පුතා තමයි රංජන් රාමනායක මහත්මයා. එතකොට මේ රංජන් රාමනායක කියන දැවැන්ත චරිතය රත්නපුරෙන් දේශපාලනයට අවතීර්ණ වෙනකොට තැන් වල ගම් මට්ටමින් බිම් මට්ටමින් රැස්වීම් පොකට් මීටින් තියෙන අවධියේදී එතුමත් එක්ක ගොඩක් ඒකරාශී වුණා කාන්තාව. ඉතින් කාන්තාව ඉතින් ගොඩක් අපිට ආරංචි වුණා ඒ කාලේදී රංජන් මහත්තයා කහ පාටයි සුදු පාටයි කියලා කාන්තාව ලං වෙන චරිතයක් බවට පත් වුණා. ඉතින් ඔබතුමත් ඒ වෙනකොට ළඟින් හිටියා. මේ ඇත්තද මේ කතන්දර? එහෙම කිව්වා කියලා ඒ නළුවෙකුට ස්ටාර් ක්වොලිටි කියන්නේ ඒකයි. ස්ටාර් ක්වොලිටි කෙනෙක් කාටවත් වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ඒව එනවා හොඳ ජනාධිපතිලා එතකොට හොඳ වලව්කාර කට්ටිය ඒගොල්ලෝ ගාවට මිනිස්සුන්ට කිට්ටු වෙන්න බෑ. පොඩි රාජ ඌස්නයක් කියලා එකක් දැනනවා. ලං වෙනකොට පොඩි නිකන් බයක් පපුවේ පොඩි චකිතයක් වගේ ඇති වෙන ගතියක් තියෙනවා. ඒක තමයි ස්ටාර් ක්වොලිටි කියන්නේ. එතකොට ඔය මේ එක මිනිසුන්ගේ ශරීරයෙන් රැස්මාලා වීදෙනවා.
ඒ කියන්නේ තමාගේ මේ ජනතාව අතර මිනිස්සු අතර ජනප්‍රියත්වයට ප්‍රේක්ෂකය අතර ප්‍රසිද්ධියට පත් වෙනකොට ඒ පුද්ගලයන්ගේ ඇඟෙන් රාජ ඌෂ්ණය කියන දේ පිට වෙනවා. ඉතින් එවැනි චරිතයක් බවට රංජන් රාමනායක පත් වෙලාද කහ පාටයි කියලා කාන්තාව ළඟට යන්න හේතුව මොකක්ද? මෙහෙමයි මට ඔබතුමාට කියන්න තියෙන්නේ රංජන් රාමනායක කියන පුද්ගලයා කවදාක්වත් මේ ඉන්ජෙක්ෂන් ගහලා ඒ වගේ පවුඩර් මූණ අතුල්ලාගෙන එහෙම නළුවෙක් නෙවෙයි. එයා කන්නේ ගස් ලැබු මේ ඔය කොල කැඳ හරිද හොඳට එළවලුබත් එක රතුබත් කන්නේ. ඒ වගේ පුද්ගලෙක් ඒ මිනිස්සයා කිසිම ආටිෆිෂල් දෙයක් පාවිච්චි කරන්නේත් නැහැ. පාවිච්චි කරලත් නැහැ. ඒ මිනිස්සයා හොඳට කෑම බීම කන කෙනෙක්. ඒ වගේම එම නිසා තමයි මේ පාට වැටෙන්නේ. මේ ගස් ලැබු ඒ මහත්මයා ගස් ලැබු කනවා මේ එතකොට බෙලි බොනවා ඒ වගේ කෑම જાති හොඳ ගුණවත් කෑම බීම තමයි එතුමා කන්නේ. බාහිර ආලේප වලින් නොමැති ලක්ෂණ තමයි මේ ඒ කියන්නේ මේ පෙනුමක් තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ස්වභාවික දේවල් කෑමෙන් බීමෙන් පළතුරු සහ පලා වර්ග ආහාරයෙන්. ඉතින් එවැනි මේ ඇවිල්ලා කොහොම හරි එතුමා නළුවෙක්නේ. එතුමා නළුවෙක් ඉඳලා නිලියෝ සහ කාන් ප්‍රේක්ෂකෝ ලං වෙනවා. ඉතින් ඔවැනි තත්ත්වයකදී තමයි මේ හඬපට කතන්දර ඉතින් රංජන් කතා කරනකොම ඕනි කෙනෙක් කතා කරනවා. එහෙම ප්‍රශ්නයක් නේද ඇති වෙලා තියෙන්නේ. මෙහෙමයි මම කියන්නම්කො රත්නපුරේ ඔය වගේ ඔය කාන්තා ප්‍රශ්නයක් ආව මේ කාන්තා ප්‍රශ්න ගොඩක් ආව රංජන් නංගන් හෙලි කිරීම අපිට හොඳ නැහැ. ඔව්. මම එහෙම හෙලි කරන්න කැමතිත් නැහැ. ඒක නිසා එම ආවා. ඒ ආවට ඒ මිනිස්සුන්ගේ ඒ කාන්තාවන්ගේ කැමැත්තට රංජන් රාමනායක මහත්තයා ඉදිරිපත් වුණා මිසක් රංජන් රාමනායක මහත්තයාගේ කැමැත්තට මේ මිනිස්සුත් එක්ක සම්බන්ධ වුණා නෙවෙයි. ඒ මිනිස්සු කැමති රංජන් රාමනායක මහත්මයාත් එක්ක සම්බන්ධ වෙන්න, සම්බන්ධකම් පවත්වා ගන්න. ඒම නිසා තමයි මේ මිනිස්සුපත් උනේ. එතකොට ඔය හඬපටවල ඉන්න නිලියොත් මම කියන්නම් ඔබතුමා ඕන හඬපට නිලියොත් ඒ වගේ තමයි. රංජන් රාමනායක මහත්තයාට උවමනාවක් නැහැ. මුලින්ම කෝල් එක ගත්තේ කවුද? කෝල් මේ ගන්නකොට ආන්සර් කරේ කවුද? එහෙන් ගත්තද මෙහෙන් ගත්තද කියන එක කියන්න බෑ. බෑ. එහෙම කියන්න බෑ. ඒක සමහරක් විට රංජන් මහත්තයාට උවමනාවට මොකක් හරි ප්‍රශ්නයක් කතා කරන්න උවමනාවට කෝල් එකක් ගන්නත් පුළුවන්. එතුමා ගන්න නැති ඒ මහත් කාන්තාව ඒ නිලිය හෝ මොඩලින් කරන ළමයා හරි ඒ කාන්තාව හරි ගන්න නැති රංජන් මහත්තයාට මොකක් හරි උවමනාවකට. එතකොට ඔය අතරතුර සංවාදිතාවය කියන දේ තියෙනවනේ. සංවාදය කියන දේ අපි ඔයාට මට වුණත් මේ මොහොතේ අපි දෙන්න සංවාදයක් එනවා. එතකොට ඒ අවස්ථාවේදී ඒ ගෑනු කෙනා අහන දේවල් වලට රංජන් මහත්තයා අහන දේවල් වලට උත්තර දෙනවා. එතකොට ඒ හඬපට තමයි ඒ අතර තමයි ඔය කතා කරපු දේශපාලඥයා කතා කරපු හඬපට ඔක්කොම තිබ්බේ. ඔය මේ හાર્ඩ් ඩිස්ක් වල තමයි තිබිලා තියෙන CD පටවලයි. එතකොට ඒවා සමහරක් යහම මගෙන් අහනවා YouTube channel වල අහනවා ඇයි ඒවා මේ අයින් කරලා මේ delete කරන්න බැරිද කියලා. රංජන් රාමනායක කියන මහත්මයා ඒ වගේ එහෙම 2.50 ඔය edit කරලා තියෙනවනේ දැන්. dub කරලා තියෙනවා මේ හඬපට වෙනස් කරලා තියෙනවා. ඒව කරන චරිතයක් නෙවෙයි. යුක්තිය සාධාරණ ඉෂ්ට කරන පුද්ගලයෙක්. ඒ කියන්නේ එයාට ඕන වෙලාවක එයා කැමති CD එක හරි විදියට ඉදිරිපත් කරන්න. ඒකයි මේ මහත්මයාගේ ආත්මගරුත්වයයි මේ මහත්යාගේ අයිතිවාසිකමයි මේ මහත්මයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ දේ ඉදිරිපත් කරන්න තමයි එතුමා ගාව ඒ ආරක්ෂාවට ඒ CD පටය ඒ මේ hard disk එක ආරක්ෂාවට තමයි තියාගත්තේ එතුමා ගාව. එතුමා ගාව විතරක් නෙවෙයි මම මේ ඔය සෝෂල් මීඩියා වලින් ඇත්තට මට මේ අවස්ථාව දීපේ ගැන ඔබතුමන්ලට ස්තුතිවන්ත වෙනවා මේ LVH නාලිකාවට. එතකොට මේ වෙලාවේදී තුමා සිරගත කරලා තියෙන්නේ මේ මොකක් හරි ගිනියවියක් ළඟ තබා ගැනීමේ ප්‍රශ්නයකට මුල් වෙලාද? ඒ කියන්නේ කල් ඉක්ුත් වීමේ ඒ වගේ මතයක්ද මොකද්ද තියෙන්නේ? මේ වෙලාවේ මොකද? මෙහෙමයි. ඕනම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමති කෙනෙක්ට තමන්ට නීත්‍යානුකූලව මේ ලයිසන් තුවක්කුවක් පාවිච්චි කරන්න අවසර තියෙනවා. ඒ ප්‍රභූ ආරක්ෂක කෙනෙක් නිසා එයාට VIP කෙනෙක්ට පර්සනලි යූස් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දෙනවා. ඉල්ලීමක් කරොත් දුන්නොත් එහෙම. ඒ අවස්ථාවේදී ඒක අලුත් කරන්න ඕනේ මේ පරණ ඒවා අලුත් කරන්න ඕනේ පොලිසියේ ඉන්න MSD නිලධාරියෝ ආරක්ෂකයෝ ඉන්නවා. ඒ ආරක්ෂකයෝ තමයි ඒවට මේ වගේ කියන්න ඕනේ. ඒගොල්ලෝ තමයි එතුමාට කාර්යබහුලයි. එතුමා කාර්යබහුල කෙනෙක්. එතුමාට බෑ හැමතිස්සෙම ගිහිල්ලා
කියන්න මේවා අලුත් කරන්න මේ මිනිස්සයාට ඕන ගොඩක් වැඩ තියෙනවා. ඒ කියන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැන හොයලා බලන්න තියෙනවා. රට ප්‍රශ්න තියෙනවා. වැඩිම විදේශික ශ්‍රමිකයන්ගේ වෙන සෞදි වල එන ගහලා බෙලි කපලා ඒ වගේ නැති ප්‍රශ්න ලිංගික අතවරවලට ලක් වෙච්ච කාන්තාවෝ ඉන්නවා අරාබි රටේ ඔය මේ අරාබිකාරයන්ගේ. හරිද? එතකොට ඒ වගේ ඒවලට එතුමා සෑහෙන වෙහෙසෙනවා. වෙහෙසෙන මැදිහත් වෙලා වැඩ කරා. අපිට කාලයකදී අපිට මතකයි එතුමා ওই විදේශගත ජනතාව කාන්තාවන්ට පත් වෙලා තියෙන දැඩි හිංසන ව්‍යසනකාරී තත්ත්වවලදී මෙතුමා ඉදිරිපත් වෙලා බැහැලා පිටරට ඒ රටට ගිහිල්ලා කතා කළා එම්බසිත් එක්ක. ඒ ශ්‍රමිකව මෙහෙට ගෙනාවා. ඒ වගේ හොඳ චරිතයක් මේ වෙලාවේදී එතුමාට මඩ පහරක් නේද වදින්නේ. මට දැනෙන හැටියට මේ වෙලාවේදී දැන් නළුවෙක් නේ ඔහු චිත්‍රපටයකින් අපි ගත්තොත් එහෙම මේ වෙලාවේදී ඔහු චිත්‍රපටයේ මේ වගේ දෙයක් කරොත් එහෙම නළුවා මේ වෙලාවේදී ඔහු තමයි නළුවා. මේ ආවයන්නේ හඬපටේ එළියට දාලා දැන් ඒ වගේ දෙයක් වුණොත්. දැන් මෙතෙන්දි වෙලා තියෙන්නේ මොහු විලන් කැරක්ටර් එක දුෂ්ට චරිතයක බවට පත් වෙලා තිනවා. මොහු මේ වෙලාවේදී ඉන්නේ මේ විපක්ෂේ. ඒ වගේ තත්ත්වයක් නේද තියෙන්නේ. ඔව්. මොහු පක්ෂේ හිටියානම් ප්‍රධාන චරිතේ. ඔව්. ඔබතුමා කියන ඇත්ත සම්පූර්ණ සාතික ඇත්ත. මේ අර දැන් රට ප්‍රශ්න ගැන මම ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙනවා. මාතර ඉන්නවා එන ගහපු අම්මා කෙනෙක්. මේ ළඟදී මේ YouTube channel එක නම කියන්න මම කැමති නැහැ මේ channel එකත් එක්ක. ඒක නිසා ඒ අම්මාගේ දාලා තිබ්බා රංජරාමනායකගේ අම්මයි කියලා. ඒක මේ මම රංජරාමනායක මහත්තයාගේ මේ one shot 2 මේ ඉල්ලීමක් කරන්නේ ඔබතුමන්ලා මේක බලන ප්‍රේක්ෂකයෝ රසිකයෝ රංජන රාමනායක මහත්තයට ආදරේ නම් මේ දේ දැනගන්න. ඔය රංජන රාමනායක කියන මහත්මයාට අම්මා නැහැ. හරිද? ඒ රංජන රාමනායක මහත්තයාගේ අම්මා නෙවෙයි. ඒක අමූලික පට්ටපල් බොරු. හරිද? මොකද මම උපතින් ඉඳන් විපත දක්වා එතුමාත් එක්ක මරණ තුරාට මම ඉන්න බලාපොරොත්තුෙන් ආපු කෙනෙක් මේක. හරිද? මගේ අම්මත් කියලා තියෙනවා මම තමයි රංජන රාමනායක මහත්තයාගේ මේ ගියාත්මේ රංජන රාමනායක මහත්තයා මගේ තාත්තා වෙලා ඇති ඉන්නේ නැති කියලා. ඒ තරමට මම රංජන රාමනායක මහත්තයාට ලෙන්ගතුයි. මගේ ගෙදර ෆොටෝ එකක් තියෙනවා මේ රංජන රාමනායක මහත්තයා මායි ගාපු එක ෆොටෝ එකක්. ඒ රංජන මහත්තයා මේ තුරු කරගෙන ෆොටෝ එකක් අරන් තියෙනවා. ඒක එච්චරම ඒ ෆොටෝ එක විතරයි තියෙන්නේ මගේ ගාවට සන්තකේට. ඉතින් ඒක නිසා ඒවට රැවටෙන්න එපා. ඊට අමතරව රංජන රාමනායක කියන මහත්මයාත් එක්ක එකට වැඩ කරාලු මිනිස්සෙක් කියලා දාලා තිබ්බ ඒ වගේ channel එකකින්. ඒ channel එකමද කොහෙද? මට මතක විදියට සමවෙන්න. ඒ channel එකද කොහෙද නැත වෙන channel එකක්. එතකොට ඒ රංජන රාමනායක මහත්තයත් එක්ක වැඩ කරපු මිනිස්සු කවුරුත් නැහැ, යාළුවෝ නැහැ. එතකොට දැන් රංජන රාමනායකගේ මිත්‍රෙක් කියලා සෝෂල් මීඩියා වලට ඔය YouTube channel වලට කතා කරලා තියෙනවා පුද්ගලයෙක්. එතකොට ඔබතුමා කියන්නේ මේක ඇත්තක්ද බොරුවක්ද? එහෙම නැත්නම් ඔබතුමා දන්නවද ඇත්තටම රංජන රාමනායක ආශ්‍රය කරපු හිතවතුන් යාළුවෝ? ඔව් මම ඇත්ත වශයෙන්ම දන්නවා. මම නම් ගම් කියන්න කැමති නෑ. එතකොට ඔහු එහෙම කෙනෙක්ද? නෑ. ඒ රංජන රාමනායක මහත්තයාගේ මිත්‍රයෙක්වත් නෙවෙයි. ඒ කියන්නේ ඒ සෝෂල් මීඩියා එකේ views ගන්න මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්න මේ ඔය සෝෂල් මීඩියා වල කට්ටිය ඒ වගේ රංජන රාමනායක මහත්තයා පහණෙන් එළිය බලන්න තමයි දඟලන්නේ. බොරු කට්ටිය ධම්මලා. තව දෙයක් කියන්න කැමති ඔය මේ මාතරේ ඉන්න ඔය අම්මා කෙනෙක් එන ගහලා ඒ අම්මට මේ අසාධාරණකම් වෙලා ඊට පස්සේ මේ ඒ කියන්නේ 2015ට එහා ගිය මේ ඔය දැන් ඉන්න අගමැතිතුමාගේ ගිය රජයෙන් ඒ අම්මට ලක්ෂ 8ක් පොරොන්දු වෙලා තියෙනවා. ඒ අම්මමයි කියලා තිබ්බා YouTube channel එකට. මම ඒ channel එක බැලුවා. ලක්ෂ 8ක් දෙන්නම් කියලා. අන්තිමේදී හම්බෙලා තියෙන ලක්ෂ 4මාරක්. එතකොට රංජන රාමනායක කියන මහත්මයා මාත් එක්කමයි අපි ගියේ. මමත් ගියා එතුමත් එක්ක. වගකීමෙන් මම කියන්නේ එතුමත් එක්ක ගිහිල්ලා ඉස්පිතාලෙත් ගිහිල්ලා ඒ අම්මව බලලා අපි බලලා එදා දවසේ ඊට පස්සේ අම්මට අපි කිව්වා අපේ රංජන මහත්තයා කිව්වා අම්මේ ඔයාට මොනවද තියෙන ප්‍රශ්නේ? නෑ මහත්තයෝ මට පුතාට ජොබ් එකක් නෑ. මට කර කියා ගන්න විදියක් නෑ. ගේ හදා ගන්න තමයි මම රට ගියේ. මෙහෙමයි කියලා. එතකොට ගේ හදන්න මේ රංජන මහත්තයා කිව්වා ඔයගොල්ලෝ හෙටම ලෑස්ති වෙන්න ගේ හදන්න මම සල්ලි දෙන්නම් කියලා. ඒතකොට රංජන මහත්තයා කිව්වා සම්පූර්ණ ගේ හදන්න ලක්ෂ 7ක් රංජන රාමනායක මහත්මයා දීලා තිබ්බා. හරිද ගේ හදන්න. එතකොට අදටත් ඒ අම්මා පදිංචි වෙලා ඉන්නේ රංජන රාමනායක මහත්මයාගේ ගෙදර. ඒකෙදි රංජන රාමනායක මහත්තයා ඒකෙන්ම පේන ඔබතුමන්ලාට රංජන රාමනායක මානව හිතවාදියෙක්ද නැත්තම් මේ ගෑන් ළමයි පස්සේ යන එකෙක්ද නැත්තම් මේ ඔය එක එක දේශපාලුවන්ට කඩ යන කෙනෙක්ද නැත්තම් මේ ඔය මේ පොලිසිය ලොක්කොත් එක්ක
ඔය නඩුකාරත් එක්ක ඩීල් දානවාද කියලා ඕකෙම ඔප්පු කරගන්න පුළුවන්. ඒ වගේ ඒ මිනිස්සයා එහෙම මේ ගෙන් දැනගන්න පුළුවන් මම වගකීමෙන් කියන සෝෂල් මීඩියා එක කවුරුවක්වත් මේ ඒ අම්මගෙන් උනත් අහන්න පුළුවන් ඒ දේවල් කරලා දුන්නේ රංජන් මහත්තයා ඒ අම්මට බැරි අවස්ථාවේ. අපි ඉදිරියේදී එතුමිය සම්බන්ධ කරන්න උත්සාහය දරමු. සහ ඔය රංජන්ගේ හිතවතුන් කියන පිරිස් අපිට ඉදිරියේදී සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම කරනවා නම් අපිට ඔබ කරන්න තියෙන එකම දෙයයි අපගේ YouTube channel එක ඒ කියන්නේ LVH කියන ආයතනයේ සමග සම්බන්ධ වෙලා ඔබ අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න ඕනේ. එවිට මෙතුමාගේ ඉදිරි කතාන්දර එතුමා දන්න දේවල් එතුමාගේ යාළුවෝ එතකොට එතුමත් සම්බන්ධ සියලුම දේවල් සහ එතුමාගේ පළවෙනි සාකච්ඡාව අප සමග කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් හිරේ නිදහසේ පැමිණි වහම ඔබ අපත් එක්ක එකතු වෙන්න LVH ආයතනයත් එක්ක එකතු වෙන්න සෝෂල් මීඩියා අතර ප්‍රමුඛ ස්ථානයේ දරන ආයතනය තමයි ලක්ෂ්මන් වීඩියෝ හෝම් LVH ආයතනය. එහෙනම් ඔබට බොහොම ස්තුතියි. නැවත ඔබ යම් දිනක පාරකදී තොටකදී හෝ දැක්කොත් අපි හම්බෙලා කතා කරමු. ජය වේවා.